Welcome to my channel. ඉතින් අද study vlog එකටත් ඔයගොල්ලන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ සතියේ vlog එකත් ගිය සතියේ වගේම දවස් 3ක study vlog එකක්. ඉතින් මම සඳුදා මුලින්ම කරේ පන්සලට ගිය එක. ගොඩ කාලෙකින් පන්සල් ගියේ නැහැ. ඒක හින්දා අම්මයි තාත්තා එක්ක මම හිතුවා පන්සලට යන්න ඕනේ කියලා. ඉතින් මේ ටෙම්පල් එක ගොඩාක් ලස්සනයි වගේම හරිම නිස්කලංකයි ගියාම. උදේම ගිය හින්දා කිසිම කලබලයක් නැතුව අපිට වඳින්න පුළුවන් වුණා. ඒ වගේම මේ පන්සලේ ලස්සන ස්ටැචුස් ගොඩක් තියෙනවා. මේ බලන්න මේ බුද්ධ ස්ටැචු එක. ඒක මේ දවස්වල පේන්ට් කරනවා. ඉතින් ඒක ගොඩක් උසයි. ඒ වගේම ගොඩාක් ලස්සනයි. මේ ඔයගලන්ට දැන් පේන්නේ ඒ බුද්ධ ස්ටැචු එක ඈතට පේන විදිහ. ඉතින් මම පැයක් දෙකක් වගේ පන්සලට වෙලා හිටියා. මම හරිම ආසයි පන්සල් යන්න. So it was really nice to go to the temple at the start of the week. ඉතින් පන්සල් ගිහිල්ලා ඊට පස්සේ අපි ගෙදරට ඕන කරන බඩු වගේක් ගන්න ෆුඩ් සිටි එකට ගියා. මේ එතන තමයි දැන් මම ඉන්නේ. ඉතින් සතිය පටන් ගද්දිම මම සාමාන්‍යයෙන් එහෙම යනවා අඩුයි. හැබැයි මේ සතියේ මන්ඩේ මම පන්සල් ගිය හින්දා පොඩ්ඩක් එළියට යන්න වුණා. ඉතින් එහෙම තමයි මගේ මන්ඩේ දවසේ උදේ කාලේ ගෙවුනේ. Welcome to the second day. ඉතින් මේදා දවස අඟහරුවාද දවසක්. It was so beautiful in the morning. Garden එකේ මල් පිපිලා තිබ්බා and I really wanted to capture the sky for you all. මේ මාර්තු මාසේ මන් දන්නේ මේ සති දෙකම it was so sunny but also so beautiful at the same time. මම ගොඩාක් ආසයි ඉතින් ලස්සන්ට sky එක තියෙද්දි. It makes me feel so happy throughout the day. ඉතින් මේ දවසේ උදේම මම කරන්න ගත්තේ මගේ ෆිසික්ස් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් අහන එක. මට රෙකෝඩින්ග්ස් ටිකක් තිබ්බා අහන්න. ඉතින් මම ඒවත් තමයි දැන් අහන්න අරගත්තේ. මම ගොඩක් වෙලාවට බයොලොජි තමයි උදේට කරන්නේ. හැබැයි මේ දවසේ මම ෆිසික්ස් කරගන්න දාගත්ත ස්ටඩි ෂෙඩියුල් එකට. ඒ වගේම මම හිතුවා උඹලන්ට කියන්න time management කරගන්න. එහෙමත් නැත්නම් ඔයා A-level student කෙනෙක් නම් ඔයාට ඔයාගේ subjects තුන balance කරගන්න පුළුවන් විදිහක්. ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනේ දවසේ තියෙන ඔයාට ඒ කියන්නේ ප්‍රධානම ඒ වගේම important tasks ඉස්සෙල්ලම කරන එක. ඒක මම කරන දෙයක්. ඒක මට හරියනවා. ඉතින් ඒ කියන්නේ ඔයාට හිතෙන මේ ටාස්ක් එක ගොඩක් ලොකුයි මම මේක කරන්න ඕනේ. ඒකට ගොඩක් එනර්ජි එකක් යනවා කියලා හිතෙනවා නම් ඒක උදේම කරලා දාන්න. එතකොට දවසේ ඉතුරු කාලේ ඔයාට පුළුවන් වෙන ටාස්ක්ස් කරන්න වෙන ඒවා පාඩම් කරන්න ඔයාට පුළුවන්. ඉතින් මම ෆිසික්ස් පාඩම් කරන්න තමයි එහෙම නැත්නම් ෆිසික්ස් වල questions කරන්න තමයි කැමතිම නැත්තේ. ඒකින්ද මම උදේට මේ දවසේ ෆිසික්ස් කරනවා කියලා හිතුවා. ඔයාට තව දෙයක් පුළුවන් කරන්න 5 minute rule කියලා. ඒක it's a technique that is accepted throughout the world and that is the 5 minute rule technique. ඔයාට පුළුවන් ඔයා ටාස්ක් එකක් කරන්න ඔයාට හිතෙනවා නම් මම මේක කරන්න බෑ කියලා වගේ දෙයක් හිතෙනවා නම් ඔයාට කරන්න පුළුවන් දේ තමයි ඒ ටාස්ක් එක 5 minutes වලට විතරක් කරනවා කියලා හිතාගෙන ඒක කරන්න ගන්න එක. එතකොට ඔයාට පුළුවන් අර 5 minutes විතරක් කරලා නවත්තනවා කියලා හිතලා තමයි කරන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන් අපි දෙයක් පටන් ගත්තාම ඒක කොහොමත් විනාඩි 5කට වඩා කරන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට අර you can just stop yourself from procrastinating your tasks and get things done in an efficient manner in your day. මේ වගේම පාඩම් කරද්දී අපිට පුළුවන් Pomodoro technique කියන එක use කරන්න.
ඒක කියන්නේ අපි විනාඩි 25ක් පාඩම් කරොත් ඊට පස්සේ ඉතුරු විනාඩි 5 අපි පොඩි බ්‍රේක් එකක් ගන්නවා. එහෙමත් නැත්නම් විවේකයක් ගන්නවා. මේ පොමඩෝරෝ ටෙක්නික් එක අපිට පුළුවන් විනාඩි 50ක් පාඩම් කරලා විනාඩි 10ක් විවේකයක් ගන්න විදිහටත් කරන්න. මම සාමාන්‍යයෙන් කරන්නේ විනාඩි 50ක් පාඩම් කරනවා. විනාඩි 10ක් බ්‍රේක් එකක් ගන්නවා. හැබැයි එක දිගට පාඩම් කරගෙන යද්දී සමහර වෙලාවට අර විනාඩි 10 බ්‍රේක් එකත් ඕනේ නැති වෙන අවස්ථා තියෙනවා. මොකද එක දිගටම වැඩ කරගෙන යද්දී you get into this flow state. එතකොට වැඩ කරගෙන යන ලේසි. අර බ්‍රේක් එකක් ඕනෙත් නෑ කියලා හිතෙනවා. මම මගේ වැඩ බැලන්ස් කරගන්න කරන තව දෙයක් තමයි time frames තියාගන්න එක. දැන් මේ වීඩියෝ එකේ උගලන්ට පේනවා වගේ මම ටයිමර් එකක් සෙට් කරලා තියෙන්නේ. රෙකෝඩින් එක යන වෙලාව, ඒ වෙලාව ඉවර වෙනකම් මම එතනට වෙලා ඒ වැඩේ කරන්න ඕනේ කියලා. ඉතින් ඔයා එහෙම ටයිම් ෆ්‍රේම් එකකට ඔයා කරන්න තියෙන ටාස්ක් එක දාගත්තාම ඒ වෙලාව ඇතුළත ඔයා අනිවාර්යෙන් ඒ දේ කරලා ඉවර කරන්න ඕනේ. ඔයා මොනම හේතුවක් මතවත් ඒක කරන්න නැතුව ඉන්න බෑ. එහෙම ඔයා අන්තිමට වෙලාවත් ඉවර වෙලා ටාස්ක් එකත් කරලා නැත්තම් ඒ කියන්නේ ඔයා කොහේ හරි කාලේ නාස්ති කරලා තියෙනවා. So that's a good way to see whether you are actually working during that time or whether you are wasting your time on things that are not important. මම කරන්න කැමති තව දෙයක් තමයි පොඩි tasks රැට කරන එක. මට රෑ වෙති නිදිමතයි දවසේම වැඩ කරාට පස්සේ. ඉතින් එතකොට අර ගොඩාක් ලොකු දේවල් කරන්න බැහැ මට. එහෙම කරන්න පුළුවන් කට්ටියත් ඇති. නමුත් මට බැහැ. ඒක හින්දා මම කරන්නේ පොඩි දේවල් රෑ වෙද්දි කරන්න ගන්නවා. ඒ කියන්නේ MCQ paper එකක් කරනවා නම් ඒ වගේ දෙයක් මම රෑට තමයි දාගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් biology වල flash cards බලා ගන්න, ඒව study කරන්න. ඒ වගේ පොඩි දේවල් මගේ එනර්ජි එක වැඩිපුර යන්නේ නැති දේවල්. මොනවා හරි පාඩමක් රිවයිස් කරන්න, කරපු දෙයක් නැවත බලා ගන්න. මේ වගේ දේවල් වලට තමයි මම රෑ වරුව යූස් කරන්නේ. ඉතින් එතකොට පුළුවන් අපේ දවස ගොඩක් බැලන්ස් කරගන්න. එක දවස් වලට මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මම මේ දේවල් තමයි කරන්නේ. මගේ ටයිම් එක බැලන්ස් කරලා පාඩම් වැඩ ටික හරියට කරගන්න. Welcome to day 3. ඉතින් මේ දවසේ මම රෙකෝඩ් කරන්න ගත්තේ ගොඩ දවසකට පස්සේ. අතරම ගොඩක් බිසි වුණා මට වැඩ එක. ඒක හින්දා මට රෙකෝඩ් කරන්නත් කාලයක් තිබ්බේ නෑ. ඉතින් මේ දවසේ මම ගෙදර හිටපු හින්දා මම රෙකෝඩ් කරනවා කියලා හිතුවා. The sky was so beautiful on this day. පුදුම ලස්සන අහසක් තිබ්බේ මෙදා. ඉතින් මම හිතුවා අනිවාර්යෙන් vlog එකට අහසක් දාන්න ඕනේ කියලා. ඒක තමයි මෙච්චර ක්ලිප්ස් අරගත්තේ. It was so pretty in the morning. මට දැක්කම පුදුම ආසයි. දවස හරිම ලස්සන විදිහට ගෙවෙනවා කියලා හිතුණා. It was really beautiful. මං හරි ආසයි අහස දිහා බලන් ඉන්න දේවල්වලට එහෙම. It's very relaxing. අර හැමතිස්සෙම වැඩ කරද්දී සමහර වෙලාවට we need a break and it's good to take that break in nature. ඉතින් මම එළියට ගිහිල්ලා අහස දිහා බලන් ඉඳලා ටිකක් ක්ලිප්ස් රෙකෝඩ් කරා.
මම මේ දවසේ උදේ කරන්න ගත්තේ බයොලොජි. ඉතින් මම දැන් කරන්නේ බයොලොජි ෆ්ලෑෂ් කාඩ්ස් හදන එක. මම කලින් වීඩියෝ එකෙත් කියලා තියෙනවා මම ෆ්ලෑෂ් කාඩ්ස් හදන්නේ ඇන්කි කියන ඇප් එකෙන්. මම මේ ඇප් එක ලැප්ටොප් එකට දාගෙන තමයි ෆ්ලෑෂ් කාඩ්ස් හදන්නේ. අපිට ඕන නම් ෆෝන් එකෙනුත් ෆ්ලෑෂ් කාඩ්ස් හදාගන්න පුළුවන්. නමුත් මම කැමති ලැප්ටොප් එකෙන් ෆ්ලෑෂ් කාඩ්ස් හදන්න හින්දා මම ලැප්ටොප් එකට තමයි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන් තියාගන්නේ. මම දැන් පාඩම් කරන්නේ එක්ස්ක්‍රීටරි සිස්ටම් කියන පාර්ට් එක යුනිට් 5 එකේ තියෙන්නේ බයොලොජි වල. ඉතින් මට හිතුණොත් සමහර දේවල් මතක හිටින්නේ නැහැ කියලා මම ගිහිල්ලා Google වල සර්ච් කරනවා ඉමේජ් එකක් ඒ කන්ටෙන්ට් එකට අදාළව. I'm a visual learner. ඒ කියන්නේ මට ගොඩක් මතක හිටින්නේ පින්තූර වගේ දේවල් දැකලා. ඉතින් ඒ වගේ දේවලුත් මම ෆ්ලෑෂ් කාඩ්ස් වලට එකතු කරගන්නවා. එතකොට මම ඊළඟ පාර ආයෙ මේක බලද්දී එහෙම නැත්නම් රිවයිස් කරද්දී මට ඉක්මනට ඒ දේ මතක් වෙනවා. ඒ වගේම මතකේ රැඳිලත් තියෙනවා. බයොලොජි පාඩම් කරන්න කම්මැලි කෙනෙක්ට මට දෙන්න පුළුවන් හොඳම ස්ටඩි ටෙක්නික් එක තමයි ෆ්ලෑෂ් කාඩ්ස්. එහෙමත් නැත්නම් ඇක්ටිව් රීකෝලින් කියන්නේ. මේක මම දැන් ගොඩක් කල් ඉඳන් යූස් කරන දෙයක්. ඉතින් ඇන්කි කියන ඇප් එකෙන් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඕන තරම් ඇප්ස් තියෙනවා අපිට ෆ්ලෑෂ් කාඩ්ස් හදන්න. අපිට ඩිජිටලි ෆ්ලෑෂ් කාඩ්ස් හදන්න බැයි නම් පුළුවන් කොලයක් අරගෙන ඒක පොඩි කොල කැලි වලට කපලා ඒ කොලේ ඉස්සරහ පැත්තේ ක්වෙස්චන් එක ලියලා පිටිපස්සේ ආන්සර් එක ලියලා අපිට ෆ්ලෑෂ් කාඩ්ස් පුරුදු වෙන්නත් පුළුවන් එහෙම. ඉතින් මෙහෙම ෆ්ලෑෂ් කාඩ්ස් පාඩම් කරලා ගොඩක් වෙලාවට උත්තර ලියන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් එසේ ක්වෙස්චන්ස් වලට තමයි. එසේ ක්වෙස්චන්ස් වලට මම වෙනම පුරුදු වෙනවා. මොකද ඒකට කටපාඩම් කරන්න දේවල් තියෙනවා. ඒ වගේම ගොඩක් මතක තියාගන්න දේවල් තියෙනවා. නමුත් මම ෆ්ලෑෂ් කාඩ්ස් යූස් කරනවා ස්ට්‍රක්චර්ඩ් එසේ එක ලියන්න හරියට. මම කෙමිස්ට්‍රි වලත් සමහර දේවල් වලට ෆ්ලෑෂ් කාඩ්ස් හදනවා. ඒ කියන්නේ D block colors වගේ දේවල් වලට. එහෙමත් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි ඒ වගේ මතක තියාගන්න ඕන දේවල් වලට මම කෙමිස්ට්‍රි වලටත් ෆ්ලෑෂ් කාඩ්ස් ටිකක් හදලා තියාගෙන ඉන්නවා. ඉතින් ෆ්ලෑෂ් කාඩ්ස් පාඩම් කරනවා නම් දැන් අද මම එකක් පාඩම් කරොත් අපිට ඔප්ෂන්ස් 4ක් වගේ එනවා. ඒ කියන්නේ ඔයාලට ලේසි නම් ඒක තව මාසෙකින් කරන්න පුළුවන්. ඔයාලට ඒක අමාරු නම් තව විනාඩි 10කින් ආයෙ බලන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් එහෙම කරාම අපිට ආයෙ මතක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කස්ටම් ස්ටඩි කියලා ෆීචර් එකක් තියෙනවා මේ ඇප් එකේ. අපිට ඕන වෙලාවක ඕන ගානක් ෆ්ලෑෂ් කාඩ්ස් බලාගෙන පාඩම් කරගන්න පුළුවන්. මම දවසට සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් කාඩ්ස් 100ක් වගේ තමයි බලන්නේ. ගොඩක් මතක නැහැ කියලා වගේ සෙක්ෂන් එකක් තියෙනවා නම් මම ඒ දවසට ඒක අනිවාර්යයෙන්ම බලනවා. ඊට පස්සේ ඊළඟ දවසෙත් සමහර වෙලාවට ආයි බලනවා රිවයිස් කරගන්න. මම උදේ වරුවට ගොඩක් වෙලාවට කරන්නේ බයොලොජි ෆ්ලෑෂ් කාඩ්ස් කරන එක තමයි. එහෙමත් නැත්නම් බයොලොජි ෆ්ලෑෂ් කාඩ්ස් හදන එක. ඊට පස්සේ හදලා තියෙන ඒවා පාඩම් කරනවා. මම ගොඩක්ම වෙලාව වෙන් කරන්නේ ෆිසික්ස් කරන්න. ඒ වගේම ඊට පස්සේ බයොලොජි කරන්න. අඩුවෙන්ම වෙලාව වෙන් කරගෙන තියෙන්නේ කෙමිස්ට්‍රි කරන්න. මොකද මට කෙමිස්ට්‍රි ටිකක් පුළුවන් අනිත් දේවල් වලට වඩා. අපි බයොලොජි වගේ සබ්ජෙක්ට් එකක් පාඩම් කරද්දී අපිට කොච්චර මතක තියෙනවා කියලා අපිට හිතුණත් අනිවාර්යෙන් ඒක අමතක වෙනවා ටික කාලයක් යද්දී අපි ඒක ප්‍රැක්ටිස් කරේ නැත්නම්. ඒක හින්දා තමයි බයොලොජි වගේ සබ්ජෙක්ට් එකකට ඇක්ටිව් රීකෝල් එහෙමත් නැත්නම් questions and answers නැත්නම් අපි papers කරලා ඒ වගේ දේවල් රිවයිස් කරගන්න ඕනේ. මම ගොඩක් වෙලාවට ඉස්සර බයොලොජි නිකම්ම කටපාඩම් කරනවා. ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් එක අරගෙන highlight කරනවා. ඊට පස්සේ කටපාඩම් කරනවා. ඊට පස්සේ ඉතින් මට අමතකයි. ඉතින් මම එක එක methods හෙව්වා මට පාඩම් කරන්න කොහොමද බයොලොජි තව මතක හිටින්නේ කොහොමද මම කැමති මොනවටද මොන methods වලටද මම ආස. ඉතින් ඊට පස්සේ තමයි මේ ෆ්ලෑෂ් කාඩ්ස් කියන method එක මට හම්බ වුණේ. ඒක ඇත්තටම මට ඉන්ට්‍රොඩියුස් කරේ මගේ නංගි. ඉතින් මම ඒ කාලේ ඉඳන්ම බයොලොජි වලට ෆ්ලෑෂ් කාඩ්ස් හදලා තමයි ඉතින් ප්‍රැක්ටිස් කරන්නේ, ස්ටඩි කරන්නේ, රිවයිස් කරන්නේ.
ඔයගොල්ලෝ බයොලොජි පාඩම් කරන්න එහෙම නැත්නම් කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් එකක මතක තියාගන්න ඕන දේවල් පාඩම් කරන්න කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න. එතකොට තව පාඩම් කරන කෙනෙක්ට ඒකෙන් උදව්වක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ සතිය එහෙම තමයි ගෙවිලා ගියේ. මේ මගේ සතිය දවස් 3ක් මම පොඩ රෙකෝඩ් කරලා තියෙන්නේ. ඉතින් දවසෙම මට රෙකෝඩ් කරන්න බෑ. ගොඩක් පාඩම් කරන්න තියෙනවා. මම සමහර වෙලාවට එළියට යනවා. ඒක හින්දා හැමතිස්සෙම මට රෙකෝඩ් කරන්න විදිහක් නැහැ. පුළුවන් හැම වෙලාවෙම රෙකෝඩ් කරා. ඉතින් මේ vlog එක අදට මෙතනින් ඉවරයි. මේ vlog එක අන්තිම වෙනකම් බැලුවා නම් thank you so much. ඉතින් ඊළඟ සතියේත් අලුත් vlog එකකින් අපි ආයි හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඒ වගේම සතුටින් ඉන්න. Thank you. Bye bye.